ආදම සතර කම්මන්ත්‍රණය පොත 550 ජාතක පොත යුගය කුරුණෑගල යුගය සියවස 14 වන සියවස මූලාශ්‍රය පාලි ජාතකට්ට කතාව රජතුමා සතරවන පණ්ඩිත පරාක්‍රම බාහු අනුග්‍රහය වීරසිංහ පතිරාජ ඇමති කතා කීයද 547යි මොන කතෘකද බහු කතෘක ඍජු පරිවර්තනය නොවේ ආකෘතිය කොටස් 3යි වර්තමාන කතාව අතීත කතාව සමෝදානය දිගමේක උම්මග්ග ජාතකය ලිවීමේ අරමුණ මහෝසද පඬිතුමාගේ බුද්ධි මහිමේ පෙන්වීම මං අහන එක කියන්න බලන්න පාඩම මොකද්ද සතර කම්මන්ත්‍රණය පොත 550 ජාතක පොත යුගය කුරුණෑගල යුගය සියවස 14 වන සියවස රජතුමා සතරවන පණ්ඩිත පරාක්‍රම බාහු අනුග්‍රහය වීරසිංහ පතිරාජ ඇමති මට කියන්නකෝ පුතේ මූලාශ්‍ර වූ ග්‍රන්ථය පාලි ජාතකට්ට කතාව පාලි ජාතකට්ට කතාව මොන කතෘකද බහු කතෘකයි කතා කීයද 547යි ඍජු පරිවර්තනය නොවේ ආකෘතිය කොටස් 3යි වර්තමාන කතාව අතීත කතාව සමෝදානය දීර්ඝතම ජාතකය මොකද්ද උම්මග්ග ජාතකය ලිවීමේ අරමුණ මහෝසද පඬිතුමාගේ බුද්ධි මහිමේ පෙන්වීම ඉතින් ඔච්චර ඔයාලට කටපාඩම්